කාලය ගැන. අවුරුදු කාලය ලං වෙද්දී පරිසරයේ සිදුවන වෙනස්කම්. සිංහල අලුත් අවුරුද්ද උදා වෙන්නේ වක් මාසයේ. ඒ කියන්නේ අප්‍රේල් මාසයේ. මේ කාලෙදී කොහාගේ කෝල් නාදය. රටට රටේ පිපුණු එරබදු මල්, ගස්වල අලුත් දළු, කජු පොහොලන්, අඹ, රම්බුටන්, ජම්බු වැනි පළවලින් පිරුණු ගස්, මල්වලින් පිරුණු හරිම ලස්සන පරිසරය. පරිසරය විතරක් නෙමේ අවුරුද්දට අපි අපේ ගෙවල් දොරවලුත් ලස්සන කරනවා. මකුළු දැල් කඩලා, අනවශ්‍ය බඩු ඉවත් කරලා, ගෙවල් දොරවල් පිරිසිදු කරනවා. තීන්ත ගානවා, අලුත් තිරරෙදි දානවා, ගෙදරට අලුත් ගෘහ උපකරණ ලී බඩු මිලදී ගන්නවා. දෙමාපියන්ට, දූ දරුවන්ට, නෑදෑ හිත මිත්‍රාදීන්ට අලුත් ඇඳුම්, තෑගි භෝග ගන්නවා. අලුත් වළං මුට්ටි ගන්නවා, කෑම ජාති ගේනවා, අවුරුදු කැවිලි හදනවා. අවුරුදු කැවිලි. මොනවද අවුරුදු කාලයට හදන කැවිලි? කොණ්ඩ කැවුම්, කොකිස්, අලුවා, මුං කැවුම්, නාරං කැවුම්, අතිරස, ආස්මි, අග්ගල, පැණිවලලු, වැලිතලප. ඒ වගේම අවුරුදු මේසයට කේක්, කිරි ටොෆි, චොක්ලට්, රුලං, මස්කට් වගේ පැණි රස ජාතිත් එකතු කරගන්න. හින්දු ගෙවල් වල ලඩ්ඩු, මුරුක්කු වගේ කෑම හදනවා. මේ පාර අවුරුද්දට අපේ ගෙදරත් මුරුක්කු හැදුවා. අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර. අලුත් අවුරුද්දක් උදා වෙනවා කියලා කියන්නේ සූර්යයා මීන රාශියේ ඉඳන් මේෂ රාශියට ගමන් කරලා නැවතත් අලුත් සූර්ය වර්ෂයක් උදා වෙන එකට. මේ කාලයට අපි නොනගතය කියලා කියනවා. ඒ කියන්නේ නැකත් නැති වෙලාව. මේ කාලයේදී අපි සියලු වැඩ අත්හරිනවා. මේ වෙලාවේදී සිංහල බෞද්ධයින් පන්සල් යනවා. හින්දු ජාතිකයින් කෝවිල් යනවා. ආගමික වතාවත් සිදු කරන නිසා පුණ්‍ය කාලය කියලත් හඳුන්වනවා. සූර්යයා මේෂ රාශියට සංක්‍රමණය වීමත් එක්ක අලුත් අවුරුද්ද උදා වෙනවා. ඊට පස්සේ නැකතට ලිපගිනි මොලවනවා, ආහාර පිසිනවා, වැඩ අල්ලනවා, ගනුදෙනු කරනවා, ලිඳත් එක්කත් ගනුදෙනු කරනවා. ආහාර අනුභවය, හිස තෙල් ගෑම, නවසඳ බැලීම, රැකී රක්ෂා සඳහා පිටත් වීම. අවුරුදු කාලයේදී සිද්ධ වෙන තවත් වැදගත්ම දෙයක් තමයි තෑගි භෝග අරගෙන නෑගම් යෑම. නෑදෑයෝ යාළුවෝ එකතු වෙලා හරිම රස කෑම කනවා, තෑගි භෝග බෙදා ගන්නවා, අවුරුදු උත්සව පවත්වනවා, අවුරුදු ක්‍රීඩා කරනවා. අවුරුදු ක්‍රීඩා. ඔලින්ද කෙලිය, පංච දැමීම, රබන් ගැසීම, ඔන්චිලි පැදීම, එළුවන් කෑම, ගෝනි පැනීම, අලියට හැතැබීම, කනාමුට්ටි බිඳීම, අන්දයට කිරි කැවීම, අවුරුදු කුමරියට එරීම,
ලෙස්සන ගහේ නැගීම, දෙහි ගෙඩිය හැන්දේ තියාගෙන යෑම, බනිස් කෑම, ටොෆි ඇහිඳීම, සංගීත පුටු තරඟය, කොට්ට පොර ගැසීම, කඹ ඇදීම, ගම හරහා දිවීම. අවුරුදු කාලයට විශේෂයෙන්ම සිදුවන අනතුරක් තමයි රතිඤ්ඤ පත්තු කරනකොට සිදුවන අනතුර. අවුරුදු කාලයට රතිඤ්ඤ පත්තු කරාට ඒකෙන් ඇතිවන අධික ශබ්දය නිසා සත්තු බය වෙනවා. පිටවන දුම් අපිට අහිත කරයි. බීමත්වරිය පැදවීමෙන් නැතිවන රියානතුරුත් බහුලව දකින්න පුළුවන්. අවුරුදු කාලය කියන්නේ අපි හැමෝගෙම සිත් සතුටින් පිරෙන කාලයක්. පවුලේ හැමෝම එකතු වෙලා අලුත් ඇඳුම් ඇඳලා රස කෑම බීම තෑගි භෝග බෙදාගෙන එකමුතුව සහයෝගයෙන් විනෝදයෙන් ගත කරන කාලයක්. ඉතින් ඔයාලා හැමෝටම මේ අලුත් අවුරුද්ද තමන්ගේ ආදරණීයන් එක්ක එකතු වෙලා හරිම සතුටින් ගත කරන්න ලැබේවා. ඔයාලා හැමෝටම සුබ නව වසරක් වේවා. පුංචි අපිට වැදගත් වන මේ වගේ වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරන්න.